හලෝ ටිකට කලින් මාර වැඩක් වුණානේ. ඇයි මොකද උනේ? මම එළියට ගියා කුණු විසි කරන්න. ලංකාවේ මිනිස්සෙක් වෙන්න ඇති. කාරෝදෝදී තියා මාව දැකලා ඇහුවා නංගී ලංකාවේද? කිව්වා විතරයි බාබාවනේ එළියට. ඉතින් කාන්දර 3:00 වෙලාව. ඒක කියනද මේ වෙලාව කෝල් ගත්තේ? සාපොට්ටෙන් අර දරුවොත් හැරෙනවා. එන්තවල දරුවෝ නීති. මම මේ බිම රෙද්දක් වෙලා ගත්තා. ඉතින් ඔයා මොකද කිව්වේ? කතා කරලා බලන්න තිබුණානේ. මොකටද දන්නේ නැහැ ඇහුවේ? හොඳට තියේවි. නම්බරේ ඉල්ලයි. WhatsApp ඇවිල්ලා ආයි කියයි ඌයි කියයි. මොකටද මේ ප්‍රශ්න? එච්චර ලොකුවට හිතන්න එපා. බාබෙන් ඔයාට ප්‍රශ්නයක් නැහැනේ. ඔය පරිස්සමෙන් ඉන්නකෝ. හරිද? හරි ඔයා ගැන කියන්නකෝ. ඔයා කාලාද බීලාද සතුටින් නේද ඉන්නේ? ළමයි මොනවද කරන්නේ? පොඩි එක්කෙනාගේ අඟට ටිකක් හොඳ මදි. බෙහෙත් ගෙන්න යන්න කියලා බැලුවා. අතේ සල්ලි තිබුණෙත් නැහැ. ඔත්තමල ටිකක් තම්බල දුන්නා. ලොකු කෙල්ල කොත්තුවක් කරන් ඉල්ලලා අඬ හිටියා. අතේ සල්ලි තිබුණෙත් නැහැ. හන්දි කඩේට ගිහිල්ලා මා සම්තිකේ දෙන්න කියලා කොත්තුවක් ගෙනත් දුන්නා. ඒකේ කාලා ඉතුරු වෙච්ච චුට්ට මම කටේ දාගත්තා. හරි සෝරි අනේ මේ වෙලාවට කෝල් එකක් ගත්තට. හරි මම මාන්සි දැන් තමයි වැඩ ඉවර වුණේ. හරි වань දාගන්න. මම තෝෂ්‍යයක් දාලා නිදාගන්න. පරිස්සමෙන් ඉන්න. ළමයි පරිස්සමෙන් බලාගන්න. ඊට කෝල් එකක් ගන්නම් මම. හරි හොඳයි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ඇලෝ මොකද කරන්නේ 12:45 ඉන්නවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විදුල පොඩ්ඩක් අතු ගෑවා. කහ ටිකක් බොන මෙම ගමන්. ප්‍රවෘත්ති අනේ මන්දා ඉති මේ වැයනකොට ඊනත් යනවා හා. එතකොට ඔයා කියන්නේ මට විදුල අතු ගන්න එපා, කහට බොන්න එපා කියලාද? නෑ ඉතින් ගෙදර ඉඳගෙන මම කරන ඕනදේ ඔයා කරනවා ඔන්න ඉතින්. රිදෙන්නේ නැති වෙන්න කොනිටනවනේ. ඔහොම තමයි. ගෑනු සල්ලි අතපත ගන්නකොට බඩේ තියෙන තෙල උගුරටත් ඉහලින් ගහනවලු. නෑ මම වීලුවක් කරේ ඉතින් චුට්ටක් ආදරෙන් කතා කරන්නකෝ